Silva. පිටිපස්සේ all right කොල්ලෝ. මල් කොල්ලෝ ඉන්නවද මල් කොල්ලෝ? පොන්සඳ පායන ඇතිරෑ ගඟ ළඟ ඇති පොඩි අතුගේ නැති කර ගන්නට දුකසෝ හැමදාවත් කරනවා මල්ලෙතනෝ මේගොල්ලෝ මල්ලොතනෝ වටපිට බල බල ඒ කියන්නේ පොලිසියෙන් ඒ කියලා බයට වගේ නිකන් හොරෙන් වටපිට බල බල මල්ලොතනෝ එයාගේ ආදරවන්ත බිරිඳට මෙහෙම කියනවා මල්ලෙතනෝ මෙන්න මේගොල්ලෝ දාගෙන මල්ලොතනෝ ඇට නැටිය හිඳලා මල්ලොතනෝ පුන්සඳ පායල ඇති රැක් ගඟ ළඟ ඇති පොඩි අතුගේ නැති කර ගන්නට දුකසෝ හැමදාවත් කරනවා මේ මල්ලොතනෝ වටපිට පද බල මල්ලොතනෝ වටපිට බල මල්ලොතනෝ අපදේ සිරිසැප ගෙනදේ ගහන අයයි ඒවා දන්න මත්පැන් වගේ නෑ වැඩි වියදම් නෑ පොඩි ගානයි මේකට යන්න ඉස්සර වගේ නෑ ඇඳුම් කොළ නෑ සතු කොළ එක උතලයි බොන්න ඉවට වෙරි නෑ කලබලයක් නෑ හටිය පාඩුවේමයි මල්ලොතනෝ වටපිට බල මල්ලොතනෝ ඇට නැටිය හිඳලා මල්ලොතනෝ පසු කොළඹි හොරෙන් මයි මේවා රටවට විසිරෙන ආදක බැටගෙන ආවත් දුරසිත අහුලොත්තින් මල පරවෙන කොපමණ සුරසැප නිබුණත් මොකටද නීතිය නෑ ආදල සඳ පායල ඇති නෑ ගඟ ළඟ ඇති පොඩි අතුගේ
නැති කර ගන්නට දුකසෝ හැමදාමත් කරනවා මේක මල්ලොතනෝ කට පිට බඩ බල මල්ලොතනෝ එත නැති හිඳලා මල්ලොතනෝ ඒ කොල්ලෝ දැන් බලන්න ආනන්දෙන් ප්‍රඥාවට යන හැටි උදේ පාන්දර අපිට ඇහෙනවා පත්තරවල විස්තර අපිට දැනගන්න ලැබෙනවා ස්වර්ණ වාහිනිය බැලුවෙන් පස්සේ මුල් පිටුව අපේ බන්දුල පත්මකුමාර මහත්මයා ගෙනලා දෙනවා මෙන්න මේ වගේ කාටුන් සියලු දේවල් ඔක්කොම ගෙනලා දෙනවා. ඔව් පත්තරය බැලුවහම තියෙන විස්තර ටික දැක්කහම ලොකුයි දුක් සීන් තමයි. මේ වගේ චූටි ට්‍රැජඩිස් කේදාන්තයක් හතරක් ලියලා දුන්න කේඩී නිකොලස් මහත්මයා රචනා ගීත රචනා කරවා සරත් ඩැල්ලිස් මහත්මයා. රටතොට විස්තර රටතොට විස්තර රටතොට විස්තර රටතොට විස්තර රටතොට විස්තර දැන ගන්නට හිතලා නිකමට බැලුවොත් පත්තර පිටු පෙරලා හිතෙනවා පළකොට ඇති දේවල් දැකලා හිතෙනවා පළකොට ඇති දේවල් දැකලා මොකකට මිනිසත් බව ලැබුවේද කියලා මොකකට මිනිසත් බව ලැබුවේද කියලා රටතොට විස්තර රටතොට විස්තර රටතොට විස්තර රටතොට විස්තර රටතොට විස්තර දැනගන්නට හිතලා නිකමට බැලුවොත් පත්තර පිටු පෙරලා හිතෙනවා පල්ලකොට ඇති දේවල් දැකලා හිතෙනවා පල්ලකොට ඇති දේවල් දැකලා මොකකට මේ ඉපදුනේ කියලා මොකකට මෙහෙව් රටේ ඉපදුනේ කියලා මත්කුඩු බොන්න කියලා සල්ලි ඉල්ලලා කිව්වම දෙන්න දෙයක් නැති බව අඬලා ගලවලා කරාබු දෙක දීපන් කියලා ගලවලා කරාබු දෙක දීපන් කියලා වදාපු මවට පුතෙක් මන්නෙන් කොටලා වදාපු මවට පුතෙක් මන්නෙන් කොටලා ඒ දොරක හිඟකම් වෙටි බවට නිලා මලනිල කන්න කර ටික උක්කසට බැඳලා ඊයතන මමක් එතර රැකියා ලබලා ඊයතන මමක් එතර රැකියා ලබලා බේපදු පියෙක් දුවට අතවර කරලා බේපදු පියෙක් දුවට අතවර කරලා රටතොට විස්තර රටතොට විස්තර රටතොට විස්තර කෝ මේවට උත්තර සිසුවෙක් සිසුවියකගේ ප්‍රේමය පන්දලා මිතුරෙක් අතේ ඇයට ලිපියක් යවලා පිළිකුල් කොට හරවා එව්වය කියලා පිළිකුල් කොට හරවා එව්වය කියලා විදුහල් භූමියේ දෙම පිහියෙන් යනලා විදුහල් භූමියේ දෙම පිහියෙන් යනලා හේමත් කනසින් මන වැදිලා කැමොර ගසනව නම් ලේමස් ඉල්ලා අදිස්සි නැතුව වෙනවා
වෙලා රටතොට විස්තර රටතොට විස්තර රටතොට විස්තර කොහේවට උත්තර රටතොට විස්තර දැනගන්නට හිතලා නිකමට බැලුවොත් පත්තර පිටු පෙරලා හිතෙනව පල කොට ඇති දේවල් දැකලා හිතෙනව පල කොට ඇති දේවල් දැකලා මොකකට මෙහෙව් රටේ ඉපදුනේ කියලා මොකකට මිනිසත් බව ලැබුවේද කියලා මොකකට මිනිසත් බව ලැබුවේද කියලා නරක වෙච්ච මිනිසුන් මිනිස්සක් රැඳිච්ච අරුම පුතුම රටක් තියෙනවා ඕයි මහ මොහොතින් මට ගෙරිච්ච අඹ ගෙඩියක හැඩේ වෙච්ච ඒකට මරු නමක් කියනවා ඕයි ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු කොට ඉහළට ඒ කටු වෙනේ අනිකට අදීවිමට හෙනයි පහළටෝයි ඉස්සෝ සුදුස්සෝ යටකොට පුස්සෝ වැඩ දෙනවා යමරට සෙතකුයි දෙහෙම රටකටෝයි පටට නැති උනත් ලුණු කැඳ ඇඟට ඕනෙමයි බෙල්ලුද ඒකයි කලව සන්තෝෂෝයි ඇති බැරියගේ හිඟකම් මැද පිය සැකලෙඩ දුක් විඳ විඳ එන්නයි ලෝකෙට පරකාසෝයි ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සුයි කර සාගරයයි එහි සම්පත් ආගරයයි පිටින් මාළු රටට ගේනෝයි රට මෙත තනි වෙල්යායයි බැලුවම හරි සිරියාවයි නැවෙන්ගෙනත් හාල් බානවෝ දකින දකින මිනිහාතේ බැඳලා ඔරලෝසු ඇතේ ටයිම් එකට කිසිම වැඩක් නෑෝයි මේගොල්ලෝ හත කියන්නේ අටට පුතේ අට කිව්වොත් 9 වෙතේ පුරුද්දට හරින්නේ නෑවෝ ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු 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 රටේ මිනිස්සු තනිකර මං වගේ කෙලින්නේ පිස්සුයි